කොණ්ඩේ යනවද? තට්ටෙක් වෙන්න කලින් මේ දේ ඉක්මනට කරන්න. ඔයා ඉක්මනට ගිහිල්ලා හැමේ රෝග විශේෂඥයෙක් හම්බ වෙන්න. නැත්තම් ඩර්මටොලොජිස්ට් කෙනෙක්. මොකද ડોක්ටර් කෙනෙකුට පුළුවන් ඔයාගේ හිසේ තියෙන කෙස් ගස් ඔක්කොම සහ හිස් කබල පරීක්ෂා කරලා ඔයාගේ තියෙන තත්ත්වය අඳුරගන්න. ඊට පස්සේ වෛද්‍යවරයෙකුට පුළුවන් ඔයාට දෙන්න පුළුවන් විටමින් වර්ග මොනවාද නැත්නම් ඔයා යන්න පුළුවන් ප්‍රතිකර්ම මොනවාද අන්නේ දේ ගොඩක්ම වැදගත් වෙනවා. මොකද නවීන වෛද්‍ය විද්‍යාත්මක ක්‍රම තියෙනවා කොණ්ඩේ ඉක්මනට වර්ධනය වෙන්න සහ කොණ්ඩේ හිටවන්න පුළුවන් ක්‍රම. PRP වගේ දේවල් ඔයා සමහර විට අහලත් ඇති. අපි ඒ ගැන වීඩියෝ එකක් කරනවා ඉස්සරහට ඒ ගැන බලමු. එතකොට ඔයා අනිවාර්යෙන් ડોක්ටර් කෙනෙක් හම්බෙන්න යන්න ඕනේ. ඔයාගේ තත්ත්වය ගැන අනිවාර්යෙන් පරීක්ෂා කරන්න ඕනේ. ඔයා එතකොට තෙල් වර්ග එහෙම ගන්න කලින් අනිවාර්යෙන් වෛද්‍යවරයෙක්ට කියලා පරීක්ෂා කිරීම අනිවාර්යයි. මොකද සමහර විට ඔය සමහර බොරු ෆේක් ප්‍රොඩක්ට් නිසා සමහර විට ඒ තත්ත්වේ වැඩි වෙන්නත් පුළුවන්. ඊළඟ එක තමයි ස්ට්‍රෙස් එක අඩු කරගන්න. මොකද ස්ට්‍රෙස් එක කියන්නේ කෙලින්ම ඔය කොණ්ඩේ යන එකට බලපාන දෙයක්. හොඳ මානසික හා ශාරීරික යෝගිතාවය කියන්නේ කොණ්ඩේ යන එකට හොඳ ප්‍රතිකාරමයි. නිසා ඔයා මේ ගැන දැන වැඩි අවධානයක් යොදන්න. ඊළඟ වැදගත්ම දේ තමයි පෝෂ්‍යදායක ආහාර වේලා ගන්න එක. මේක හැම දෙයකම වැදගත්. එතකොට හිස කෙස් වර්ධනයටත් වැදගත්. එතකොට ඔයාලට පුළුවන් වෛද්‍ය උපදෙස් පරිදි මොනවාද අවශ්‍ය ආහාර වර්ග හා අනෙක් විටමින් වර්ග මොනවාද කියලා දැනගන්න පුළුවන්. එතකොට මේ වීඩියෝ එකකින් මම ගෙනාවේ කොණ්ඩේ යනවා නම් ගන්න පුළුවන් ඉක්මන් ප්‍රතිකාර. අපි බලමු ඊළඟ මොනවාද මේ ප්‍රතිකාර වර්ග සහ කොණ්ඩේ යන්නේ හේතු. මොකද්ද මේක ඇතුළේ තියෙන්නේ? අපි ඊ ගැන ඉතා විස්තරාත්මක ගැඹුරින් කතා කරමු. මා ෆලෝ කරමු.